simple questions සරල ප්‍රශ්න. ඔන්න සරල ප්‍රශ්නවල පළවෙනි එක තමයි what's your name? ඔයාගේ නම මොකක්ද? ඔයාට මේක කියන්න පුළුවන් I'm කියලා ඔයාගේ නම. I'm සඳමාලි. මම සඳමාලි. ඔයා තෙනුල් නම් I'm තෙනුල්. ඒ විදිහට කියන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නයේ විදිහට මම තෝරගත්තා How old are you? How old are you? How old are you කියන්නේ ඔයාගේ වයස කීයද? ඔයාගේ වයස අපි කියමු 10යි නම් I'm 10 years old. ඔයාගේ වයස 5යි නම් I'm 5 years old. ඔයාගේ වයස 7යි නම් I'm 7 years old. ඒ කියන්නේ මට අවුරුදු 7ක් වෙනවා. ඔයාට 1 years old කියන එක මතක තියාගන්න අමාරුයි නම් I'm 7 මට 7යි. I'm 10 මට 10යි කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම ඊළඟ question එක විදියට මම ගත්තේ where do you live? Where do you live කියන්නේ ඔයා කොහෙද ජීවත් වෙන්නේ? I live in කියලා ඔයාට ජීවත් වෙන තැන කියන්න පුළුවන්. ඔයා කොහෙද ජීවත් වෙන්නේ? Where do you live? I live in Galle. මං ජීවත් වෙන්නේ ගාල්ලේ. I live in කියලා ඔයා ජීවත් වෙන තැන ඔයාට කියන්න පුළුවන්. ඊළඟට ඔයාගෙන් අහන්න පුළුවන් තවත් ප්‍රශ්නයක් මම ගත්තා. What's your school? මොකක්ද ඔයාගේ පාසල? My school is මගේ පාසල තමයි කියලා ඔයාට මේ ඔයාගේ පාසලේ නම කියන්න පුළුවන්. එහෙම නැත්නම් where do you study? ඔයා කොහෙද ඉගෙන ගන්නෙ? I study at කියලා ඔයාගේ ස්කෝලේ නම කියන්න පුළුවන්. ඊළඟ question එක විදියට මම ගත්තේ What grade are you in? What grade are you in? එහෙම නැත්නම් which grade are you in? In which grade are you? In what grade are you? What grade are you in කියන මේ ප්‍රශ්න වලින් අහන්නේ ඔයා කීයේ ශ්‍රේණියේද මොන ශ්‍රේණියේද ඉන්නේ කියලා. What grade are you in? ඔයා කීයේ ශ්‍රේණියේද ඉන්නේ මොන ශ්‍රේණියේද ඉන්නේ? ඔයාට මේකට උත්තරේ දෙන්න පුළුවන් I am in grade 1. ඔයා ඉන්නේ එක ශ්‍රේණියේ නම් එහෙම I am in grade 1 මං ඉන්නේ එක ශ්‍රේණියේ. ඔයා ඉන්නේ පහ ශ්‍රේණියේ නම් I'm in grade 5 මං ඉන්නේ පහ ශ්‍රේණියේ කියලා කියන්න පුළුවන්. ඊළඟ question එක විදියට මම ගත්තා what's your favorite color? What's your favorite color? ඒ කියන්නේ ඔයාගේ කැමතිම පාට මොකක්ද? ඔයාගේ කැමතිම පාට රෝස නම් ඔයාට කියන්න පුළුවන් my favorite color is pink. ඔයාගේ කැමතිම පාට රතු නම් ඔයාට කියන්න පුළුවන් my favorite color is red. හරි. අවසාන ප්‍රශ්නයේ විදියට මම ගත්තා what's your future ambition? What's your future ambition? ඒ කියන්නේ මොකක්ද ඔයාගේ අනාගත බලාපොරොත්තුව? ලොකු වුණාම කවුරු වෙන්නද කියලා තමයි මේ අහන්නේ. ඔයාට කියන්න පුළුවන් මේකෙදි my future ambition is to be a teacher. ටීචර් කෙනෙක් වෙන ගුරුවරියක් වෙන්න කැමති නම් එහෙම කියන්න පුළුවන් my future ambition is to be a teacher. මගේ අනාගත බලාපොරොත්තුව තමයි ටීචර් කෙනෙක් වෙන්න ගුරුතුමියක් වෙන්න. ඔයාට මේක මෙහෙමත් කියන්න පුළුවන්. මම කැමති දවසක ටීචර් කෙනෙක් වෙන්න. I like to be a teacher one day. one day කියන්නේ දවසක. ඔයා කැමති ඉංජිනේර් කෙනෙක් වෙන්න නම් ඔයාට පුළුවන් කියන්න I like to be an engineer one day කියලා. මෙන්න මේ විදිහට I like to be කියලා ඔයා I like to be a හරි I like to be an හරි යොදලා ඔයාට පුළුවන් ඔයා වෙන්න කැමති කෙනා කියන්න an යොදන්නේ ස්වර ශබ්දයක් නම් අපි කියමු ඉංජිනේර් කියන එකේ e කියන්නේ ස්වර ශබ්දයක් නෙතන තියෙන්නේ. e අකුර ඉතින් ඒකයි an engineer කියලා ගත්තේ. ටීචර් කියද්දි නම් T යන්නනේ. ඒක මොකද්ද? ස්වර ශබ්දයක් නෙමෙයිනේ. ඒක consonant sound එකක් ගතකුරු ශබ්දයක්. ඒක නිසා තමයි එතන කියන ආටිකල් යාළුවව දාලා තියෙන්නේ.